විදායි 2026 මේ මාසේ 17 වෙනි ඉරුදිනයි මාත් සමග කියවන්න ආදර දේවයන්නි සුද්ධාත්මයන් වහන්සේ කතා කරන්නේ මනුෂ්‍යයන් තුළිනි බීරන්ට කන්න ඇන්නේ නැහැ දේව වචනය ඇසීමට නම් අපේ කන විවෘත කළ යුතුයි පියාණනි මෙන්න මාගේ කන විවෘත කළා මට කතා කළ මැනව මේ පැය දිව්‍යන් වහන්සේගේ පැයයි දිව්‍යන් වහන්සේගේ හඬ ඇසීමට නම් මාගේ හදවත විවෘත කළ යුතුයි පියාණනි මෙන්න මාගේ හදවත විවෘත කළා මට කතා කළ මැනව අද දින සිට මම තීරණයක් ගන්නවා සාතන්ව මාගේ ජීවිතයෙන් එළවා දමන බව දිව්‍යන් වහන්සේට යටහත්ව සිටින්න යක්ෂයාට විරුද්ධව සිටින්න එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත ඒ වචනය පූජනීයයි ඒ වචනය ශුද්ධයි ඒ වචනය මුතු මැණික් රත්තරන් වලට වඩා වටිනා වස්තුවකි එම මා කියන ඒ වචන කනින් නසා හදවතට ගන්න මන්ද සුභාස්න දේශනා කිරීමට මම බැඳී සිටිමි සුභාස්න දේශනා නොකළොත් මම දුක් වේ මා එසේ කරන්නේ දිව්‍යන් වහන්සේ මට පැවරු කාර්යයක් ලෙස මෙන්න මාගේ පණිවිඩය නුඹේ මුඛයේ තැබෙමි සමුදුන්ගේ ආත්මය මා මගින් කතා කරන්නේය එතුමන්ගේ වචන මාගේ දිවේ තිබුණේය ඔබ කන් යොමු කර මා කියන දේට සවන් දෙන්න ස්වාමීන් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය මක් නිසාද දිලිඳුන්ට සුභ ආරංචිය දේශනා කරන්නට උන්වහන්සේ මා ආලේප කළසේක නුඹලා කරන કોઈ දෙයක් නමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන් වහන්සේට මෙන් සිතින් කරපල්ලා නුඹලා සේවය කරන්නේ ස්වාමීන් වහන්සේටය අපි සියලු දෙනාම ඇස් පියාගනිමු ආදර දේවයන්නි මේ මොහොත වහන්සේට බාර කරමි මේ ස්ථානයේ තුල සිටින සියලු මහදුවත් වලට වහන්සේ සුද්ධ බයිබලයේ ජීවමාන වචන වලින් කතා කළ මැනව ස්වාමීන් වහන්සේගේ නාමයේ කියා ආයතන කරුණු නමුත් ගණනු ලබන්නෝය මම සුද්ධ බයිබලයේ සුද්ධ වචන වලින් කතා කරද්දී සුද්ධාත්මයන් වහන්සේ ඔබගේ හදවතට කතා කරයි ලෝපුරා ගැලවීම ගෙන දෙන පිණිස පහන් නෙලියක් ලෙස මම ඔබ තැබෙමි දුර්වලම අන්ධකාරයෙන් සිටින ජනයාට ආලෝකයක් ලබා දීම සඳහා මාගේ දිව ආලේප කළසේක මන්ද යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් මාගේ නාමයෙන් රැස්ව සිටීද එතන ඔවුන් මැද මමත් වැඩ සිටිමි මේ ස්ථානයේ තුල ජේසුස් වහන්සේ වැඩ වසන බව විශ්වාස කරන්න අහසක් පොළොවත් පහවී යන්නේය ඒත් මාගේ වචන කිසිදා පහවී නොයන්නේය ජේසුස් පිටයි